බ්‍රදර් අම්මයි තාත්තයි පොඩි අය දෙන්න ඉන්න ෆැමිලි එකක් ඩිනර් අවුට් එකක් එනවා නම් මොනවද ඔයා සජෙස්ට් කරන ෆුඩ්ස් සහ ඒකට යන බජට් මොනවද? බජට් එකත් එක්කනේ හරි. මුලින්ම ෆුඩ් එක රෙඩි වෙනකන් ඕඩර් කරන්න පුළුවන් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක් වගේ. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සාමාන්‍යයෙන් අපේ පෝෂන්ස් දෙකක් එනවා. රෙගියුලර් ලාර්ජ් කියලා. හතර දෙනෙක්ගෙන් ඉඳන් අපි සජෙස්ට් කරමු ලාර්ජ් එකක්. ලාර්ජ් එක සාමාන්‍යයෙන් 1450ක් විතර වගේ එන්නේ. ග්‍රෑම් 250ක පෝෂන් එකක්. මේන් මීල් එක විදිහට පුළුවන් අපිට සජෙස්ට් කරන්න මික්ස් චොප්ස් රයිස් එකක් half boil කරපු vegetable chops එකක් එක මීට් වර්ග 7ක් විතර ඇඩ් වෙනවා. chicken, fish, prawns, cuttlefish, jumbo sausage, beef pork optional. නැතුව ගන්නත් පුළුවන්. fried eggs දෙකක් එනවා. basmati fried rice එකක් එනවා. මේක සාමාන්‍යයෙන් ලොකු 3 දෙනෙක්ට විතර ගන්න පුළුවන්. ඔයා කියන විදිහ ෆැමිලි එකකට වගේ නම් සාමාන්‍යයෙන් මේ විතරක් ගත්තත් ඇති. එතකොට ඩ්‍රින්ක්ස් විදිහට ගන්න පුළුවන්. පොඩි දෙනා මිල්ක් ෂේක්ස් දෙකක් වගේ ක්ලාසික් මිල්ක් ෂේක් වර්ග 8ක් තියෙනවා ෆ්ලේවර්ස් 8කින්. ප්‍රීමියම් ජා මිල්ක් ෂේක් අපිට ලොකු මිල්ක් ෂේක් එක ජා එකේන ෆ්ලේවර්ස් 4ක් තියෙනවා. අපි ගමු ක්ලාසික් මිල්ක් ෂේක්ස් දෙකක් වගේ දැම්මොත් සාමාන්‍යයෙන් 750ක් විතර වගේ ඉන්නේ එකක්. 2500ක් මිල්ක් ෂේක්ස් දෙකට. මට තාත්තරයි මොයිටෝස් දෙකක් ගන්න පුළුවන්. මොයිටෝ එකක් සාමාන්‍යයෙන් වෙන්නේ 650ක් විතර වගේ. ඩෙසර්ට්ස් කොහමද? ඩෙසර්ට් නම් ඕනෙත් නැති වෙයි පොඩි දෙන්නට මිල්ක් ෂේක්ස් දෙකකුත් දීපු හින්දා වට්ලප්පන් කැරමල් පුඩින් අයිස්ක්‍රීම් චීස් කේක් ගන්නත් පුළුවන්. වට්ලප්පමකුයි කැරමල් පුඩින් එකකුයි දැම්මොත් එකක් 450ක් වෙන්නේ. කියලා 900ක් වගේ එන්නේ ඒතර ඩෙසර්ට්ස් වලට. ඒතර ටෝටල් 9100 විතර වගේ 4 දෙනෙක්ට කම්ප්ලීට් ඩිනර් එකක් බජට් කරගන්න පුළුවන්.